ඔන්න මගේ දුවේ පුතේ නැන්ද තවත් කතාවක් කියන්නයි හදන්නේ. ඔන්න ඉතින් එකෝමත් එක රටක ලස්සන කැලෑවක් තිබුණා. මේකෙ හිටපු සත්තු හුඟක් සතුටින් තමයි ජීවත් වුනේ. හැමෝම තම තමුන්ගේ කෑම බීම කම්මැලිකමක් නැතුව හොයාගත්තා. හැබැයි ඉතින් එක්කෙනෙක් හිටිය හුඟක් කම්මැලි. ඒ තමයි නරිරාළ. නරිරාළ කොච්චර කම්මැලිද කියනවනම් ඒ අම්මුළු දවසම හිටියේ නිදාගෙන. මෙහෙම හිටපු නරිරාළට දවසක් දා හොඳටම බඩගිනි හැදුනා. හොඳටම බඩගිනි හැදුණු නරිරාළ ඉක්මනින්ම වටපිට බැලුවේ කන්න මොනවා හරි හොයන්න. අයියෝ අද නම් හොඹටෝම බඩගිනි. ඒත් මෙතන කන්න මොකොත්ම නෑනේ කියලා හිතපු නරිරාළ කැලේ මැද්දට ගියා කන්න දෙයක් හොයාගන්න. කැලේ මැද්දට ඇවිදගෙන ගියත් නරිරාළට කන්න දෙයක් හොයාගන්න බැරි වුණා. තවත් බඩගිනි වැඩි වුණු නරිරාළ දුවගෙන ගියා කන්න දෙයක් හොයාගෙන. කන්න දෙයක් හොයාගෙන ගියපු නරිරාළට හොඳටම බඩගිනි. ඒ වගේම හොඳටම තිබහයි. මෙහෙම යන නරිරාළ දැක්කා මිදිවැලක මිදි පකුරක් තියෙනවා. අන්න අර තියෙන්නේ හරිම රස පාටට මිදි පොකුරක් නේද? ඒක කඩාගත්තා නම් මට කන්න තිබුණා කියලා හිතපු නරිරාළ මිදිවැල්ල කඩාගන්න උඩ පැන්න. ටිකක් උඩට වෙන්න තිබුණු හින්දා නරිරාළට තවත් උඩ පනින්න වුණා. ඒත් ඉතින් කම්මැලි නරිරාළට මිදි කඩාගන්න බැරි වුණා. හැපෝ මේ මිදි නම් තිත්තයි. මේව කන්න හොඳ නෑ. මීට වඩා රස කෑම මේ කැලේ තියෙනවා. ඔන්න ඉතින් දුවේ පුතේ නරිරාළට කඩාගන්න බැරුව ගිය තැන මේ මිදි තිත්තයි කියලා යන්න පිටත් වුණා. ඒත් ඉතින් තවත් උත්සාහ කළා නම් නරිරාළට රස මිදි කන්නත් තිබුණා. කලින් කෑම හොයලා තියාගත්තා නම් නරිරාළට බඩගින්න ඉන්න වෙන්නේ නැහැ. ඉතින් මගේ දුවේ පුතේ ඔයාලා නම් කම්මැලි නැතිව ඔයාලගේ වැඩ කරගන්න ඕනේ. එහෙනම් ආයිමත් ලස්සන කතාවකින් ඔයාලව හම් වෙනකන් ඔයාලට සුබ දවසක්.